අපි හැමෝම ජීවිතයේ මොන හරි දෙයක් දිනන්න දඟලන මිනිස්සු. හැබැයි අපි හුඟක් වෙලාවට පරදින්නේ කොතනද කියලා දන්නවද? අපේ බුද්ධියයි හදවතයි අතර තියෙන ගැළපීම නැති වෙච්චා. හිතන්න ඔයාට තියෙන්නේ හරි සංවේදී හදවතක්. හැබැයි ඒ හදවත මෙහෙවන්න හරි බුද්ධියක් නැත්තම් අන්තිමට ඔයා හැමදාම අනුන්ගේ කතා අහහ දුක් විඳ විඳ ඉන්න කෙනෙක් විතරක් වෙයි. මොකද බුද්ධියක් නැති මොලයක් එක්ක සංවේදී හදවතක් තිබ්බට කවදාවත් වැඩක් වෙන්නේ නැහැ. අනිත් පැත්තට ඔයා හරි බුද්ධිමත් වෙන්න පුළුවන්. හැමදේම තර්කානුකූලව හිතන්න අති දක්ෂ මොලයක් වට ඇති. හැබැයි ඒ මොලයක ගල් වෙච්ච හදවතක් තියෙනවන එතන මනුස්සකමක් නැහැ. එතන ආදරයක් නැහැ. එතන තියෙන්නේ යන්ත්‍රයක් වගේ ජීවිතයක් විතරයි. බුද්ධිය පිරුණු මොලයක් තිබ්බත් හදවත ගල් වෙලා නම් ඒකිනුත් කවදාවත් වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මනුස්සෙක් විදියට ඇත්තටම දිනන්න නම් අපිට ඕනේ මොකද්ද? අපිට ඕනේ බුද්ධිය රැඳුණු මොලයක්. ඒ වගේම ඒ බුද්ධියට අනුව හරි විදියට සංවේදීව හිතන්න පුළුවන් ලස්සන හදවතක්. මේ දෙකේ එකතුව තමයි ඔයාව නියම මනුස්සයෙක් කරන්නේ. ඉතින් අද ඉඳන් හිතන්න. ඔයාගේ බුද්ධියයි ඔයාගේ සංවේදී හදවතයි දෙකම එකට එකතු කරලා ජීවිතේ තීරණය ගන්න. එතකොට ඔයාට වරදින්නේ නැහැ. ජය වේවා.